Hi guys. ඉතින් අදත් අලුතෙන් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ රිලේ මොඩියුල් 10ක කියන්නේ දැන් මට හම්බුනේ 4 channel රිලේ මොඩියුල් දෙකක් සහ single channel රිලේ මොඩියුල් දෙකක්. ඉතින් මේ රිලේ මොඩියුල් ඔක්කොම දාගෙන රිලේ 10කින් ප්‍රෝග්‍රෑම් කරලා ඉවරලා අපි normal ගෙදර හදන LED 90 230 LED bulb well අපි කොහොමද සීරියස් යන විදිහ ඒ කියන්නේ මේ බල්බ් වලින් අපි රට යන විදිහට කොහොමද හදාගන්නේ කියලා දැන් වීඩියෝ එකක් තමයි අද අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වෙනද කියන වගේම අපේ YouTube channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා bell icon එකත් ඕල් දාගෙන මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් එයාට share කරලා අපිට support එකක් දෙන්න. ඉතින් අපි මුලින්ම මේක හදන්න අවශ්‍ය වෙන බඩු මොනවද කියලා බලා ගන්න යමු. රිලේ 10ක් සම්බන්ධිත රිලේ මොඩියුල් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට මේක ප්‍රෝග්‍රෑම් කරලා හදා ගන්න ඕනේ නම් අපිට ප්‍රෝග්‍රෑමින් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේකට අරන් තියෙන Arduino Uno බෝඩ් එක. ඉතින් අපිට මේකේ පරිපථය සම්බන්ධ කර ගැනීමට jumper wires අවශ්‍ය වෙනවා. ඉතින් මම මේකට අරන් තියෙන්නේ male to female jumper wire set එක. ඉතින් මම මේකට power දෙන්න උදාගෙන තියෙනවා 5 volt 3 ampere මේ විදිහේ power adapter එක. ඊට අමතරව අපිට ඉතින් ඔය ටේප් කෑලි සහ අර පවර් දෙන්න ඕන ජැක් බේස් සහ විදිය අපේ 230 බල්බ් වෙල් අවශ්‍ය වෙනවා. ඉතින් මම සම්පූර්ණ බඩු ගාලට ඔය විදියට තියලා පෙන්නන්නම් අපිට මොනවද අවශ්‍ය වෙන බඩු කියලා. ඉතින් ඊට අමතරව ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මම මේක කොටස් 4ක වීඩියෝ එකක් විදියට තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි කොටසෙන් කියලා දෙන්නේ අපිට මේකට අවශ්‍ය මේ බඩු ටික සහ යන ආදියයි. ඉතින් දෙවෙනි වීඩියෝ එකේ මම කියලා දෙන්නේ ඔයාලට කොහොමද මේක වයරින් කරගන්න කියලා. තුන්වෙනි වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ අපි Arduino board එක අපි ප්‍රෝග්‍රෑම් කරගන්න විදිය සහ ඒ අවශ්‍ය කටයුතු ටික තමයි මම කියලා දෙන්නේ තුන්වෙනි වීඩියෝ එකේදී. ඉතින් හතරවෙනි වීඩියෝ එකේ කියලා දෙන්නේ අපි බල්බ් වැල් ටික මේකට අමුණ ගන්න විදිය. ඉතින් මෙතනින් අපේ පළවෙනි වීඩියෝ එක අවසන්. දෙවෙනි වීඩියෝ එක මම දාන්නම්. ඒ දෙවෙනි වීඩියෝ එක බලලා ඔයාලට මේකේ පරිපථය සකස් කරගන්න විදිය බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකේ හම්බෙමු. ස්තුතියි.